Hi, welcome to my YouTube channel. ඔන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අලගෙඩි දෙකකින් රසමනස අලතිල් බැදුමක් හදන විදිය. ඉතින් අල මෙහෙම බැද්දාම අපිට දවස් දෙකක් විතර තියාගෙන කන්න පුළුවන්, නරක වෙන්නේ නැහැ. මේකට ඕන කරන්නේ අලගෙඩි දෙකක්. මම මේ අරන් තින්නේ අපේ ගෙදර 5 දෙනෙක්ට හදන ප්‍රමාණය. ඉතින් ඔයාලගේ ඊට වඩා හදන්න ඕන නම් අලගෙඩි මීට වඩා ගන්න පුළුවන්. කොහේ හරි ට්‍රිප් එකක් එහෙම ගෙනියන්නත් මේ විදියට හදා ගන්න පුළුවන්. කුඩා කොටස් වලට අල කපලා අපි ඉස්සෙල්ලාම ලුණු කුඩු ටික කහ කුඩු ටික එකතු කරලා මේක බාගෙට තඹ ගන්න ඕන. මේක තැම්බෙනකන් අපි මේකට අවශ්‍ය කරන ලුණු කරපිංච සුදු ලුණු ඒ ටික කපලා තියාගමු. එතකොට අපිට ලේසි අල බෙදුම බෙද ගන්න. ඉතින් අපිට අල බෙදුම මේ ට්‍රිප් එකක් එහෙම ගෙනියන්න වගේ නම් ගොඩක් හොඳයි. දවස් දෙකක් විතර තියාගන්න පුළුවන්. මේක නරක වෙන්නේ නැහැ මෙහෙම. ඉතින් මේක තෙලෙන් බැදලා හදන නිසා තෙල් කෑම වලට අකමැති කට්ටිය මේක කන්න එපා. ඉතින් මේක ඉඳලා හිටලා කෑවට කවමක් නැහැ. මෙන්න මේ ගානට අල ටික බාගෙට තඹගෙන ඉතින් බා ගන්න, ගොඩක් තැම්බෙන්න දෙන්න එපා. ඊට පස්සේ මේ තෙල් ටිකක් දාලා මේ විදිහට අල ටික තෙලෙන් බැදෙන්න දෙන්න. මේක රන්වන් පාරට බැදීගෙන එනකොට අපි මේක දෙපෙන් බා ගන්නවා. තියෙනව නේද? ක්‍රිස්පි ගතියට ඇවිත් තියෙනවා. ඉතින් මේ විදිහට අපි කපාගත්ත ලුණු කරපිංච ටික එකතු කරගෙන දැන් මම මේකට මිරිස් කරල් 4කුත් එකතු කර ගන්නවා වේලපු. ඉතින් මේ මිරිස් ටිකක් දැම්මම අමුතු රසකුත් තියෙනවා. මේ ටික හොඳට තෙලේ බැදෙන්න දෙන ලුණු ටික. ඊට පස්සේ මම මේකට උඹලකඩ ටිකක් එකතු කර ගන්නවා. ඔයාලටත් තියෙනම් එකතු කර ගන්න. ඊට පස්සේ ලුණු කුඩු ටික, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, කහ කුඩු ටිකකුයි මේ ටික එකතු කරගෙන සොය සෝස් ටිකක් දැම්මා. මේ ටික හොඳට බැද ගන්න දෙන්න. මේ විදිහට බැදීගෙන එද්දි තමයි අපි අල ටික එකතු කර ගන්න ඕන. ඉතින් මේක හොඳට බැදෙන්න දෙන්න. එතකොට ලුණු එහෙම නරක් වෙන්නේ නැහැ. මේ විදිහට තෙලෙන් බැදීගෙන එද්දි අපි මේකට අර බැදගත්ත අල ටික එකතු කර ගන්නවා. දැන් මේක ලිපේ ගින්දර අඩු කරලා මද රසෙන් මේ විදිහට කවලම් කරලා අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේක මාරම රසයි. බත් කන්න මම ඉතින් පරිප්පු කරියකුත් හදාගත්තා අල බෙදුමත් එක කන්න. ඉතින් ඔයාලත් මේක හදලා try කරලා බලන්න. මේ තියෙන්නේ මං සිදුහාලේ බත් එක්ක අල බෙදුනුයි පරිප්පුයි රස විඳින්න. ඒකට රස බලන්න. අල කරිය එක මේ විදිහට හදලා කාලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්නකෝ. මේක මාරම රසයි. එහෙනම් මගේ වීඩියෝ එක අදට ඉවරයි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, share කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. මම අදට ගිහින් එන්නම්. bye bye.